බලන්න පුතේ මේ අපේ පේපරේ පෙන්නනවද කියලා. පෙන්නනවා සර්. හරි. එතකොට මේක අපේ දෙවෙනි වාර පරීක්ෂණයේට අපි හද මේ සාකච්ඡා කරන දෙවෙනි පේපරේ පෙරහුරු ප්‍රශ්න පත්‍ර 2 කියන එක. ඒකේ පළවෙනි ප්‍රශ්නේ ඒ කියන්නේ දැන් එක කොටස දෙක කොටස තුන කොටස වගේනේ තියෙන්නේ. එතකොට පළවෙනි ප්‍රශ්නේ මේ වගේ හැම පේපර් එකකම අහන්නේ කෙටි ප්‍රශ්න ටිකක්. එතකොට එක සිට පහත් එක්ක ඇති කොටස් කියවා ඒවා ඇසුරින් අසා ඇති හා ප්‍රශ්න වලට කෙටි පිළිතුරු ලියන්න තියෙන්නේ. සගේනි මා පුතණුවන් නම් මහ පින් නැත්තාහ. මෙම ප්‍රකාශ කළේ කවුරුන්ද? මේක ඇවිල්ලා අපේ පාඩම මේ කුස ජාතකයේ පාඩමේ ඇසුරින් අහන ප්‍රශ්නයක්. කුස ජාතකයේ පාඩම ඔයගොල්ලෝ පොඩක් මතක් කරගන්න. කුස ජාතකයේ අපි දන්න 550 ජාතක පොතේ තියෙන ජාතක කතාවක් උන්නෑගල යුගයේ 14 වෙනි සියවසේ ලියවුනේ 550 ජාතක පොත පාලි දාත කට්ට කතාව ඇසුරින් මේකේ තියෙන එක්තරා ජාතක කතාවක් තමයි කුස ජාතකය කියන්නේ. ඒකට මේකේ කුස කුමාරයා තමයි බෝධිසත්ව චරිතේ. ඒකට ඕගොල්ලෝ දන්නවා ඒ කියනපු චරිතනේ සීලවතී බිසවින්ද ඉන්දියා, කුස කුමාරයා ඉන්දියානේ, ඔක්කාක රජතුමා ඉන්දියා, පබාවතී ඉන්දියා ප්‍රධාන චරිත හම්බුණා. අපි ඕවා සාකච්ඡා කරලා තියෙන්නේ. ඒකට මේ ප්‍රකාශය කරේ කවුද? බෝධිසත්වයන්ගේ මෑණියන්, බෝසතුන්ගේ මෑණියන් නැත්තම් සීලවතී බිසව කියලා ලියලා තියෙන්න ඕන. මේ ප්‍රකාශ කරන ලද්දේ කුමන අවස්ථාවක? එතකොට මේක කරේ ඔයගොල්ලන්ට මතක ඇති දැන් අර බෝධිසත්වයන්ට විවාහ වෙන්න කියලා ගෙදරින් බල කරානේ. එතකොට කුස කුමාරයා කැමති උනේ නැහැ. මොකද විරූපී නිසා කවුරු හරි මේ යකෙක් දැක්ක කියලා කවුරු හරි ලස්සන කුමාරියක් කසාද බන්දලා දුන්නොත් යකෙක් කියලා බය වෙලා යාවි කියලා කැමති උන්නේ නැහැ. එයා විරූපීනේ ගොඩක් කැවු මූණක් වගේ මූණ. ඒ නිසා කැමති උන්නේ නැහැ. ඊට පස්සේ එයා පොඩි උප්පර වැට්ටියක් හැදුවා. මොකද්ද? රත්තරනින් රුවක් හැදුවා. එයත් හැදුවේ එයා තව රන් කරුවෙක් ගෙනල්ලා එයාටත් හදන්න කියලා එයත් තනියම රන් රුවක් හැදුවා. ඒ රන් රුව ඊට පස්සේ තමන් හදපු රුව සුකුමාරයා දැන් හැම ජාතක කතාව වගේම තියෙන බෝධිසත්වයන්ගේ ප්‍රාර්ථනා ඒ ආකාරයෙන්ම සිදු වෙනවා කියලා. එතකොට මේකෙදි ඒ රන්රුව ලස්සනම රූපයක් වුණා. ආයි මිහිපිට දෙවගඩක් වගේ ලස්සන රූපයක් වුණා. ඊට පස්සේ ඒක ඇව්වා සීලවතී බිසවට. ඊට පස්සේ සීලවතී බිසව අමාත්‍යවරු රැස් කළා යවුව නේද? ඒ රන්රුව ගමක් නගරයක් නුවරක් පාසා යවලා ඒහා සමාන කුමාරියක් සොයාගෙන එන්න අමාත්‍යවරු යවන්න සූදානම් වෙනවා. අන්නේ අවස්ථාවේ. එතකොට ඔයගොල්ලෝ මෙහෙම ලිවනම් බෝසතුන් සෑදූ රන්රුව මෑණියන් වෙත යවූ පසු මෑණියන් අමාත්‍යයන් රැස් කර වූ අවස්ථාවේදී තමයි කියලා ලිව්වනම් හරි මේ ප්‍රකාශය කළේ. හරිනේ සීලවතී බිසව. ඊළඟට දෙවෙනි ප්‍රශ්නේ ගත්තොත් අපි දෙදෙනා බිම පෙරළමින් පොර අල්ලන්නට වීමු. එතකොට ඕගොල්ලෝ දන්නෝ ජී.බී. සේනානායකයන් ලිව්ව කෙටි කතාවක් මොකක්ද? වෙසක් පහන. අපි මේ ප්‍රකාශ උපුටාගත් පාඩම වෙසක් පහන කියන කෙටි කතාව. ඒක ඇවිල්ලා ජී.බී. සේනානායකයන්නේ. එතකොට අර මතකයි නේද මේ කියන්නේ මේකේ වස්තු විශේෂ වෙන්නේ මේ වෙසක් පහන කෙටි කතාවට මේ දැන් පාඩම් මතක් කරගන්න පේපර් එක කරනකොට. එතකොට ඔයාලා දන්නවා ඒක. මොකද්ද මේ අයියා විසින් සාදපු වෙසක් කූඩුවට මල්ලි අතින් අත්පැරැද්දකින් ගිනි අරගෙන විනාශ වෙලා යෑමේ සිද්ධියක් තමයි මේ කෙටි කතාවට අත්දැකීම් වෙන්නේ. එතකොට ඒකේ සාමාන්‍යයෙන් ළමා මනස ක්‍රියා කරන ආකාරය ළමයින් සහෝදර සහෝදරයන් ඉන්න පවුල් වල කුඩා ළමයින්ගේ සිතුම් පැතුම් මේ කෙටි කතාව තුළින් ප්‍රධාන වශයෙන් නිරූපණය වෙනවා. එතකොට හැම වෙලාවෙම නංගිත් එක්ක රණ්ඩු වෙනවා නේ. වෙසක් කූඩු අයියා හදනවා මල්ලි සහ නංගි ඇවිල්ලා වෙනවා. ඊට පස්සේ මේ ඒ දෙන්න අතර වෙන සංවාදයක් කොටසක් තමයි. එතකොට මේකේ කියන එකට මේක වෙසක් පහන රචකයා ඇවිල්ලා ජී.බී. සේනානායකයන්. එහෙනම් සෙනසුරාදට ගාලා දෙනවද? මේ ප්‍රකාශ කරනු ලබන්නේ කවුරුන් විසින් කාහටද? ඕක අපිට වැදගත් වෙන නව කතාවක්. මොකද්ද? මේක ඇවිල්ලා තුම්මන් හන්දිය නව කතාව මහගමසේකරයන් විසින් නිර්මාණය කරපු. ඒතකොට මහගමසේකරයන් නිර්මාණය කරපු නව කතා අතුරින් විශේෂම නව කතාවක් තුම්මන් හන්දිය. තව එකක් නිර්මාණය කරා යා. ඒක තමයි මනෝ මන්දිර. එතකොට ඔහු නිර්මාණය කරපු මේ තුම්මන් හන්දිය නව කතාවේ මේකේ කතකයා ප්‍රධාන චරිතය තමයි සිරිසේනනේ. සිරිසේන තුම්මන් හන්දිය නව කතාවෙන් සිරිසේන යසවතී නැන්දට තමයි
නෑ මේ සිරිසේනට තමයි යසවතී නැන්ද තමයි මේක කියන්නේ. මේ ප්‍රකාශ කරන ලබනේ කවුරුන් විසින් කාහටද. මෙහෙම ලිව්වනම් හරි. තුම්මන් හන්දියේ නවකතාවේනේ යසවතී නැන්දා සිරිසේනට නැත්තම් කතකයාට කියලා ලිව්වත් හරි. මේ ප්‍රකාශය කළ අවස්ථාව තමයි අර තේ කඩේ පාන් පෙට්ටිය තබන බාර් එකේ තීන්තාලේප කිරීම පිළිබඳ කතා වූ අවස්ථාව නේ. එයාගේ අර එයාට ඉන්දියන එක්තරා මාම කෙනෙක් ඉන්දිය බොහොම පරාර්ථකාමී නිසංග කලාකාමීත්වයේ ඉන්න පොඩි මාම කෙනෙකුත් ඉන්දිය. තව ධනවාදී ආර්ථිකයට අනුව මුදල් කියන සාධකයේ මස්ත හඹා යන තව මාම කෙනෙක් ඉන්දිය. එතකොට ඒ කඩයක් තිබ්බේ නැන්ද තමයි. එතකොට ඔයගොල්ලෝ කියවලා තියෙනවා අපි කතා කරලා තියෙන්නේ ඕක. එතකොට ඒකේ යසවතී නැන්ද තමයි සිරිසෙන්ට ඕක කියන්නේ. එතකොට අවස්ථාව තමයි තේ කඩේ පාන් පෙට්ටිය තබන බාර් එකේ තීන්තාලේප කිරීම පිළිබඳ කතා වූ අවස්ථාව. එහෙම ලිව්වනම් හරි. ඊට පස්සේ මෙන්න ඊළඟ එක දියනෙත උදාවත සිය කිරණින් මහරු මෙදියත දිවා විහිදුරුවේ ගනාදුරු සිරිමත රජ තුමකු දුටු පමණින් සොඳුරු ඇතුළත පිටත දිවරෑ හැරේ දුකඳුර. එතකොට මේ පාඩම ඔයාලා දන්න මොකද්ද? අපේ සුභාෂිතය උපදේශ කාව්‍යයක් වෙන සුභාෂිතය පාඩම පොඩ මතක් කරොත් සුභාෂිතය ලියන්නේ අලගියවැන්න මුඛවැටිතුමා නේ. අපි ඒක කතා කරා. අලගියවැන්න මුඛවැටිතුමා තමයි මේ සුභාෂිතය ලියන්නේ. මේක උපදේශ කාව්‍යයක්. එතකොට මේක යහපත් ජන සමාජයක් බිහි කර ගැනීමේ අරමුණෙන් තමයි මේ වගේ උපදේශ කාව්‍ය නිර්මාණය වුනේ. එතකොට මේ උපදේශ කාව්‍ය තුලින් සාමාන්‍යයෙන් කුසලයේ අගය, සුදන ගුණ, දුදන නුගුණ, බොරු නොකීමේ අගය, ඊට පස්සේ උගතුන්ගේ ස්වභාවය, කල්යාණ මිත්‍රතාවය වගේ කාරණා තමයි මේ උපදේශ කාව්‍ය තුලින් සාකච්ඡා කෙරුණේ. මේකේ අහන තද කළු අකුරින් මුද්‍රිත පදවල අර්ථ ලියන්න. දියනෙත කියන්නේ මොකද්ද? සූර්යයා දියනෙත උදාවත සිය කිරණින් මහරු දියනෙත කියන්නේ පුතේ සූර්යයා. මේකේ තියෙන දුක අඳුර කියන්නේ දුක නැමැති අන්ධකාරය. තද කළු අකුරින් මුද්‍රිත පදවල අර්ථයනේ ලියන්න තියෙන්නේ. දියනෙත කියන්නේ සූර්යයා, දුක දුරු කියන්නේ දුක නැමැති අන්ධකාරය. මෙම කවියේ මුල් පද දෙකෙහි අදහස ලියන්න. ඒක ඒ කියන්නේ දැන් මේක සරලව ගත්තොත් මේකේ ලෝකේ දැන් හිතන්නකෝ සූර්යයා උදා වෙනකොට දිවා කාලේ දැන් හිතන්නකෝ දහවල් කාලේ වුණත් හිරු නැත්තම් මේ කියන්නේ එළිය නෑ අඳුරුයිනේ. එතකොට ඒ අඳුර සූර්යාගේ කිරණෙන් මේ ආලෝකමත් වෙනවා. නේ ඒ වගේ තමයි සම්පූර්ණ කවිය අදහස ගත්තොත් හොඳ යහපත් රජතුමෙක් පහළුණායින් පස්සේ රටකුණත් ඇතුළත පිටත වගේ මුළු මේ රටේම දුක් නැමැති අඳුර පහව ගිහිල්ලා මිනිස්සුන්ට හොඳ යහපත් අනාගතයක් බිහි වෙනවා. ඒතකොට ඕකනේ අර්ථය. එතකොට මේකේ අහන්නේ මෙම කවියේ මුල් පද දෙකෙහි අදහස. එතකොට සූර්යයා තම අනර්ග වූ රශ්මිය විහිදුවෙන් උදා වූ කල්හි මේ ලෝකේ දහවල් කාලේ පිටතින් පවතින ඝනාඳුරු දුරු වෙයි කියන එක තමයි මේකේ පළවෙනි මේ දෙවෙනි කියන එකට උත්තරේ. කියන්නේ සූර්යයා උදා වුණාන් පස්සේ ආපහු කියන්නේ සූර්යයා තම අනර්ග වූ රශ්මිය සූර්යාගේ රශ්මිය විහිදුවෙන් උදා වුණ කල්ලි මොකද්ද ලෝකයේ දහවල් කාලේ පිටතින් පවතින අඳුර දුරු වෙනවා. ඒක තමයි දුරු වෙනවා කියන එක තමයි ඒකට ලියන්න වෙන්නේ. ඊළඟට මේ කුමාරතුංග මුනිදාසයන් විසින් රචනා කරා වැහි වලාකුළ කියන බොහොම ලස්සන පද්‍ය පන්තියක්. ඒකට ඒකෙන් තමයි පස්වෙනි කෙටි ප්‍රශ්නේ අහලා තියෙන්නේ. කටට ගැන්මද බොම අමාරු වූ කරදියත් ඔබ ගත් කැල සාගරයෙන් මිහිරි වේ උතුමන් සහ වාසයෙන් නිවටයෝද උසස් වෙති බෝසෙයි. මතක ඇති. එතකොට අපි කතා කරා මේ වැහි වලාකුළක් මේ ක්‍රියාකලාපේ වැහි වලාකුළක් කියන තේමාව අරමුණු කරගනිමින් මේ පද්‍ය පන්තිය ලියන්නේ. එතකොට වැහි වලාකුළු සහ ආසේ තියෙන සුදු වලාකුළු අපි පොඩ්ඩක් මතක් කරගත්තොත් පාඩම ඒ වැහි වලාකුළු බොහොම දැන් කළු පාටයිනේ කැතයි. හැබැයි සුදු වලාකුළු බොහොම ලස්සනයි සුදුයි. සමාජයේ උනත් සුදු මිනිස්සුන්ට තමයි තැන තියෙන්නේ. කළු මිනිස්සු කිව්වම ගණන් ගන්නෑ. තාම ඒක අතීතේ ඉඳන්ම තිබ්බ කළු සුදු ભેදේ තාමත් තියෙනවා. ඕගොල්ලෝ ඒකනේ කළු පාට උනායින් පස්සේ සුදු පාට වෙන්න ක්‍රීම් ගාන්නේ. එතකොට හරි. මේකේ කියන්නේ අන්නේ කළු වලාකුළ වැස්ස ලබා දෙන කළු වලාකුළු සමාජයේ ඉන්න සත්පුරුෂයන් වගේ. නේ බොහොම පිටතින් ලස්සන
කිසි වැඩක් නැති නිකම්ම වගේ අසත්පුරුෂ මිනිස්සුත් ඉන්නවා. හැබැයි අන්න ඒ වගේ පිටින් ඔපේ තියෙන ඇතුලේ මුකුත් නැහැ. හරි. එතකොට මේකේ ඒ කළු වලාකුළක සේවය කළු වලාකුළ තමයි මුහුදු ජලය ගත්තන් පස්සේ බොන්න බෑනේ. ඒ මුහුදු ජලයත් ලබාගෙනනේ ජලාශ වලින් ඒවා උරාගෙන ඒවා වර්ෂා විදියට ලබා දෙන ඒවා බොන්න පුළුවන් හොඳ මිරිදි ජලය කළා. එතකොට ඒකෙන් පැහැදිලි වෙන්නේ අසත්පුරුෂයන් පවා සත්පුරුෂයන් ඇසුරේ කටයුතු කරනකොට යහපත් මිනිස්සු බවට පත් වෙනවා. එතකොට ඒකනේ මේ කවියෙන් කියන්නේ. මෙම කවියේ අදහස පැහැදිලි කරන්නේ. එතකොට ඔන්න ඔය කියන කාරණාව තමයි ලියන්න ඕන. උත්තරයක් විදියට මං හදලා කිව්වොත් ලියන්න පුළුවන්. මෙහෙම කටට ගැනීමට බොහෝ අමාරු මුහුදු වතුර පවා වැහි වලාකුළ විසින් නැත්තම් ඔබ සාගරයෙන් ලබාගත් විට ලබාගෙන ඒවා මිහිරි ජලය මිරිදිය බවට පත්කොට ලබා දෙයි. ඕකනේ අර්ථය. මේ පද්‍ය තුලින් පද්‍ය ඇතුළත් පද්‍ය පන්ති රචකයාගේ ළමා කෘති දෙකක් ගොඩක් තියෙනෝනේ. හේන් සැරය හත් පන මගුල් කෑම ඔයගේ ගණනාවක් තියෙනවා කුමාරතුංග මුනිදාසයන්ගේ. එතකොට පැහැදිලි ඇති පහ එතකොට පළවෙනි ප්‍රශ්නේ තියෙන කෙටි ප්‍රශ්න ටිකම අපි සාකච්ඡා කරා. ඒ සම්බන්ධයෙන් මොන හරි ගැටලුවක් තියෙනවා නම් ටක් ගාලා අහන්න. හරිද? ඔය එනුදි කියන්නේ අලුතෙන් අද සම්බන්ධ වෙන ළමයිද? කුරුවිට කියලා කිව්වේ. හරි අපි ඒවා පස්සේ කතා කරමු. හරි අපි යනවා ඊළඟ ප්‍රශ්නයට. ඊළඟ තියෙන පහත් සඳහන් පැදිපෙළ කියවා දී ඇති ප්‍රකාශ උපයෝගී කරගෙන රසාස්වාදයක් ලියන්න. එතකොට හොඳට මතක තියාගන්න මේ රසාස්වාදයේ ලියද්දි දැන් මං නිබන්ධනවල වගේ සාමාන්‍යයෙන් කවි ටික දාලා අර්ථය දිනු කිසිම මේ වගේ දැන් අපි රසාස්වාදයේ මෙන්න මෙහෙම අහනෝනේ රෝමිලක්කන් දාලා ප්‍රශ්න ටික අයගෙම නැතුව අපි පොදුවේ ඔක්කොම එක ලියන්න. හැබැයි ප්‍රශ්නයකද ලියද්දී ඕගොල්ලෝ මේක හැඳින්වීමක් දාලා ලියාගෙන ගියත් රසාස්වාදයේ වගේ ලියාගෙන ගියාට ගැටලුවක් නැහැ. හැබැයි ඒ ලියාගෙන යට අතර මේවා රෝමිලක්කන් එක යටතේ මේ අහලා තියෙන එක ගැන ලියන්න. උද්ෘතේ දාලා රෝමිලක්කන් එක යටතේ මේ අහලා තියෙන. දෙක යටතේ මේකේ දෙකේ ප්‍රශ්නේ අහලා තියෙන එක. නේ? එහෙම ලියාගෙන යන්න. එතකොට මෙතන හිස නමා ගතිය මෙතන පොඩි වැරද්දක් තියෙනවා. මේක ඇවිල්ලා අලුත ගෙනා මනාලි කියන පද්‍ය පන්ති ඇසුරින් තමයි මේක නිර්මාණය වෙන්නේ. පද්‍ය පන්තිය තමයි මේක අපිට දෙවෙනි ප්‍රශ්නෙට දීලා තියෙන්නේ. මේකට ලකුණු 25ක් තියෙනවා. ඒක අපි කතා කරොත් මෙම් පැදිපෙළට පාදකී ඇති අත්දැකීම ඕගොල්ලෝ දන්නවා. ඒ කියන්නේ අලුත විවාහ වෙච්ච තරුණයෙකු සිත තුළ සිය අලුත බැඳපු මනාලිය පිළිබඳව මතුවෙන નિરાයාසයෙන් මතුවෙන මොකද්ද අව්‍යාජ සිතුවිලි සමුදාය තමයි මේකට අත්දැකීම් වෙන්නේ. අලුත බැඳපු මනාලයේ තුල සිය මනාලිය පිළිබඳව ඇති වෙන අව්‍යාජ සිතුවිලි සමුදාය තමයි එතකොට ඇයගේ ලස්සන ඇය මොකද්ද අර අපිට එන්නේ පටපිලි ආභරණගෙන ඔබයයි මොබයයිනේ. ඊට පස්සේ බොහොම ලැජ්ජා සහගතයි. එතකොට අර නුහුරු නුපුරුතු ගතිය නේ ඇයගේ මේ හැසිරීම රටාව ඇසුරින් අන්නේ අව්‍යාජ සිතුවිලි ටික තමයි මේකට අත්දැකීම් වෙන්නේ. එතකොට ඕක ලස්සන්ට උද්ෘතේ ඔය මං කියපු කාරණා ටික මේකෙන් කෑල්ලක් දාලා උද්ෘතයක් දාලා ලියන්න. ඊට පස්සේ පද්‍ය පන්ති නිර්මාණයේදී කවියා යොදාගත් බස්වහර ගෙපදුද. එතකොට මේකේ ප්‍රධාන වශයෙන් බස්වහරේදී අපි කතා කරන්න ඕන සරල බස්වහරක් යොදාගෙන තියෙනවා. සරලයිනේ. නේ නිකන් සම්භාව්‍ය පද්‍ය සාහිත්‍යේන වගේ බොරු ගැඹුරු වචන නෑ සරලනේ. නේ හිස නමා ගතිය සිගින් රත ගිලි පටලවා ගති සතියකට පෙරගෙන ආවර විලිබරේ මගේ රන්වන් මනාලි. දැල් තිර අස්සෙන් පෙනෙයි ඔබ යනු මොබේනු පටපිලි ආභරණගෙන පෙට්ටිගෙන ඇසෙයි. මේවල සරලයි. ඒකට ප්‍රධානම එක ඊට පස්සේ මේකේ තියෙන කෙටි යෙදුම් නේ. පෙනෙයි ඔබ යනු මොබේනු ඇසෙයි නොපෙනෙන විටත් සාලයෙන් කාමරයට කාමරයෙන් සාලයට නේ. එතකොට මේකේ කෙටි යෙදුම් තියෙනවා. සරල භාෂාවක් ඒ භාෂාව ඇතුළු කෙටි යෙදුම් තියෙනවා. ඊට පස්සේ මේකේ ගත්තොත් තව අපිට කතා කරන්න පුළුවන් මේකේ සමහර තැනක කතන බස නේ. බිලිබරය මගේ රන්වන් මනාලිය සතියකට පෙරගෙන ආවර සිහින් රතගිරි පටලවාගත්. සාලයෙන් කාමරයට කාමරයෙන් සාලයට යන පාහඬ
මා වෙත එතත් ඈ වුවමනාවත් කිසිත් නැතිව නොරදේ පලායි. ගෑ විලවුනෙහි නැත රන්වන් සමයේ හෙළන සුස්මේ සුවඳේ ඈ බඳ සුවඳ දැනෙන්නේ මට විතරද. මට විතර මේව කතන බස නෙමෙයි කියන්නේ. ලිඛිත භාෂාව නෙවෙයිනි සාමාන්‍ය මේ කතන බසේ යෙදුම් සරල භාෂාව නේ මේ කවි පන්තියේ කෙටි යෙදුම් විදියට මේ නිර්මාණය වෙලා තියෙන්නේ. ඒතකොට ඔන්න ඔය කාරණා ටික ලියන්න නේ. බලන්න මේකේ ඔන්න ඔය කාරණා ටික තමයි භාෂාව සම්බන්ධයෙන් අපිට ලියන්න තියෙන්නේ. එතකොට ඒ ටික පැහැදිලි කරලා ඒක වාක්‍ය විදියට ලියන්න නැතුව ලියන්න පැහැදිලි කරලා. හරි. තුන්වෙනි එක ගත්තොත් කවියා යොදාගත් ආකෘතිය පද්‍ය පන්තියේ සාර්ථකත්වයේ කෙතෙක් දුරට ඉවහල් වෙයි. ප්‍රධාන වශයෙන් අපි දන්නෝ අතීතයේ සම්භාව්‍ය පද්‍ය සාහිත්‍යයේ ගත්තොත් තිබ්බේ සිව්පදේ නැත්තම් ඒක වගේ විරිත් තිබ්බනේ. මේ සිව්පද ආකෘතිය ප්‍රධාන වශයෙන් නේ ගී විරිත උගලෝ දාන සමුද්ඝෝෂී විරිත ඒ වගේ කිසියම් විරිතකට අනුව නේ යම් කිසි පේලි ගානක් නිශ්චිත වෙත්තේ එහෙම එකක් තිබ්බේ. ඔයගොල්ලෝ දන්නෝ ඊට පස්සේ අපිට නිසදැස් කාව්‍ය සම්ප්‍රදාය කියන එකක් ආවා. එතකොට මේකේ ආකෘතිය තමයි නිසදැස් පද්‍ය ආකෘතිය තමයි. එතකොට මේ ප්‍රශ්නේ අහන්නේ යොදාගත් ආකෘතිය පද්‍ය පන්තියේ සාර්ථකත්වයට කොතෙක් දුරට ඉවහල් වී ඇද්ද? එතකොට නිසදැස් පද්‍ය ආකෘතිය යොදා ගැනීම තුළ මේ කවියගේ අත්දැකීම රසවත්ව කියාපෑමට හැකි වෙලා තියෙනවා. දැන් හිතන්නකෝ මේ වගේ අත්දැකීමක් සාමාන්‍ය කවියකට ඒ කියන්නේ බොහොම සුලභ සිදුවි. දැන් මේ වගේ ඒවා සාමාන්‍ය කවියකට ගොඩාක් ගන්න නැහැනේ. ඒතකොට මේ වගේ සිද්ධියක් වුණත් රසවත්ව නිදහසේ කියන්න පුළුවන් වෙනවා. එතකොට අපි මොකද්ද සිව්පදයක් වගේ ගත්තොත් හිතන්න ඕගොල්ලෝ. එතකොට මේකේ මේ එලිසමය ආරක්ෂා කරන්න ඕන, යතිය හරියට තියෙන්න ඕන, මාත්‍රා ගාන හරියටම තියෙනවා. එතකොට මේකේ නිසදස් කාව්‍ය ආකෘතිය යොදාගෙන තිබීම තුළ රසවත් අත්දැකීමට උචිත අයුරින් අදාළ සිද්ධිය රසවත්ව නිර්මාණාත්මකව ගෙනහැර දැක්වීමට හැකි වෙලා තියෙනවා. ඊට පස්සේ ඒත් එක්ක මේ එන්න ඒක තමයි මේකේ ගන්න පුළුවන් සාර්ථකත්වය. නිසා ඒකම මේ පද්‍ය පන්තිය මේ පද්‍ය පන්තිය සාර්ථක වීමට බලපෑලා තියෙනවා කියලා අපිට ලියන්න පුළුවන්. එතකොට මම කතා කරපු කාරණා ටික තමයි ඒකට ලියන්න තියෙන්නේ. ඊට පස්සේ දැන් ඔය අතරතුර ඕගොල්ලෝ දැන් අපි ඉගෙන ගත්තේ මේ වගේ අර්ථය හැම්මේ. දැන් අපිට ඕකම ඔය කෑල්ලම ලියන්න නැතුව රූලෙන් දෙකෙන් අපිට පොඩ්ඩක් ඒ කවියත් චුට්ටක් පැහැදිලි කරලා මදි වගේ නන්නේ. අපි ලියනකොට කවියත් පොඩ්ඩක් පැහැදිලි කරලා මෙන්න මේකෙන් මේ පුරුදුතියක් දාලා මේ පොඩි අමතර කාරණා ටිකකුත් ලියන්න ඕන. නැත්නම් ඕක විතර ඩෝංගාලා එක පේලිය ගාන එක කෑල්ල ගාන එහෙම වාක්‍ය ලියාගෙන ගියොත් ඒක රසවත් නෑ සහ ඒක කිසිම පොඩි උත්තරයක් නේ නිකන් එහෙම නෙවෙයිනේ. එතකොට අපිට ඒක ටිකක් විස්තර කරන්නත් එපා. එතකොට ඒවත් භාවිතා කරන්න. ඊට පස්සේ හතරවෙනි එක මනාලිය නිසා තරුණයා ප්‍රමෝදයට පත්වෙති ආකාරයේ කවියා දැක්වා ඇත්තේ කෙසේද? මනාලිය නිසා කවියා ප්‍රමෝදයට පත් වෙලා තියෙන ආකාරය. එතකොට දැන් මේකේද කියන්නකෝ. දැන් මනාලිය දැන් හිස නමා ගතිය සිහින් රතගිලි පටලවා ගති සතියකට පෙරගෙන ආවර විලිබණේ වගේ රන්වන්න. දැන් මෙයාට දැල් තිරස්සෙන් පේනෝ. එහාට යනෝ මෙහාට යනෝ ආභරණ අරගෙන එහාට යනෝනේ. බලන්න ඇසෙයි නොපෙනෙන විටත් සාලෙන්නේ. ඒ කියන්නේ මෙයාට තම මනාලිය පිළිබඳව සිතුම්විලි තමයි හැමතිස්සෙම එන්නේ. පේන්නේ නැති වෙලාවට උනත් එයා සාලෙන් කාමරෙන් සාලට යන ශබ්දය පවා මේ ඇහෙනවා. ඒකට ඔහුගේ සිතේ ඇය පිළිබඳේ තියෙන කුතුහලය ස්නේහය ඒ කාරණා තියෙනවා. එතකොට මෙයාට හරිම මේ එතකොට ඒ කාරණාව තුළ මේකේ අහන තරුණයා ප්‍රෝම මේ ප්‍රබෝධයට පත් වෙලා තියෙනවා නේ. ඊට පස්සේ කියනෝ මේ කියනෝනේ විලිබලය මගේ රන්වන් මනාලිය. නිකන් දැන් මගේ බිරිඳ කිව්වේ නෑනේ. එතකොට කවියා මේ කවිය මේක ඉදිරිපත් කිරීම තුළ මෙහෙම බොහොම නැවුම් නේ බොහොම රසවත්ව තමයි මේ සිද්ධිය කියන්නේ. ඔහුගේ හිතේ තියෙන කාරණා. එතකොට ඒක අපිට කියන්න පුළුවන් ඒ වගේ තැන් වලින් ප්‍රමෝදයටපත් වුණා කියලා. ඊට පස්සේ දැන් ඒත් එක්කනේ ගෑ විලුනේ දැන් රමේ හෙළන සුස්මේ සුවඳ බඳ සුවඳ දැනෙන්නේ මට. එතකොට මේ එයාටම අයත් වස්තුවක් විදිහයි අයිති කර ගැනීම පිළිබඳව නේ ආශාවක් නේ අර ඒ වගේ සිතුවිලිත් එනවා. එතකොට මේ සියලු සිතුවිලි ඇති වෙන්නේ මනාලිය කෙරෙහි ප්‍රමෝදය ඇති වුණාම නේ. කිසි ගාණක් නැත්නම් එහෙම සිතුවිලි ඇති වෙන්නේ නැහැ නේ. එතකොට ඒ කියන කාරණා ටික ලස්සනට පැහැදිලි කරලා ලියන්න. චිත්‍ර රූප වලට කවියා සතු දක්ෂතාව පැදිපෙළ ඇසුන් ලියන්න. හරි ලේසි චිත්‍ර රූප වන්න කියන්නේ ඔක තව වචනයක් කියන සංකල්ප රූප වන්න කියලාත් කියන්න පුළුවන්. එතකොට
දැන් හිතන්නකෝ මේ හිස නමා ගතිය සිහින් රතගිලි පටලවාගත් අපිට පැහැදිලිවනේ දැන් අලුතගෙන ආපු මනාලියක් නැත්තම් එහෙමනේ ගෑන් ළමයෙක් ගත්තාම ලැජ්ජයිනේ. දැන් වර්තමානයේ වගේ නෙමෙයි ඉස්සර නම් ගොඩක් ලැජ්ජයි දැන් නම් එහෙම නැතුව ඇති. දන්නේ හරියට. එතකොට හිස නමා ගතිය දැන් හිතන්නකෝ මනාලියක්ම කියලා අපි ගමුකෝ ඔළුව නවාගෙන ඉන්නු. සිහින් රතැඟිලි ඇඟිලි පටලවාගෙන ඉන්න. ඔළුවේ මැවෙනව නේද? මේ ඇඟිලි පටලවාගෙන ඉන්නනේ. ඔළුව බිමට පහත් යන බොහෝ ලැජ්ජාශීලී කාන්තාවක්. එතකොට මෙන්න මේව සංකල්ප රූප මැවෙනෝනේ අපිට. ඔළුවේ මැවෙනෝනේ. මේ සාලයෙන් කාමරයට යනෝනේ. වුවමනාවක් නැතුවත් නොරදේ පලායයි. එතකොට ඔන්න ඔය වගේ ඒවා. ඊට පස්සේ පටපිලි ආභරණ පෙට්ටිගෙන එහාට යනවා මෙහාට යනවා. මේවා සංකල්ප රූපම වෙනවා. ඕ උදාහරණ දාලා ලියන්න මේ පද්‍ය පන්තිය බොහොම සංකල්ප රූපම වෙන විදිහට අත්දැකීමට උචිත විදිහට රසවත් ඒ කාරණා ටික ගෙනල්ලා දක්වලා තියෙනවා කියලා ලියන්නේ. එතකොට ඔන්න ඒක තමයි සංකල්ප රූපම ඇවීම කියලා කියන්නේ. එතකොට මේ පේපරේ මම එවන්න කිව්වේ ඒකේ කීප දෙනයි ලියලා එවලා තිබ්බේ. සමහර අය ඉතින් රෙකෝඩින් ටික අහනවා වෙලාවට රෙකෝඩින් ටිකක් ඉල්ලනවා. ඒකත් දෙනවා මේ පේපරයක් තියේකුවම කිසි ප්‍රශ්න මේ කිසිම ඒකට සබුද්ධිකව ඒකට මේ සම්බන්ධ වෙන එකක් නැහැ ගොඩක් අයගේ. තමන් කරන ඒවා තමයි තමන්ට ලැබෙන්නේ රිසල්ට් එක උනත් එහෙමයි තමන් හරියට මහන්සි වුණොත් ඒකේ රිසල්ට් එක හම්බ වෙයි. නැති වුණා කියලා මේ නැතිව විභාගයට කලින් දවසේ තාතරගම දෙයියන්ට පළතුරු වට්ටියක් අරගෙන ගිහිල්ලා අනේ මම පාස් කරලා දෙන්නේ කිව්වට එහෙම රිසල්ට් හම්බ වෙන්නේ නැහැ. නිසා තමන් වැඩ කරන්න ඕන. තමන් වැඩ කරන එකෙන් තමයි රිසල්ට් ගන්න පුළුවන්. ඒ කාරණාව මතක තියාගන්න. හරි. අපි යනවා පේපරේ දෙක කොටස ඒක. දෙක කොටස සාකච්ඡා කරන පාත් සඳහන් ගද්‍ය පද්‍ය කොටස් දෙකෙන් එක කොටසක් පමණක් තෝරන්න. ඒ කියන්නේ මේක හෝ නැත්තම් මෙන්න මේක. ගන්තුල තුනාලේ අලියා වැටෙනවනේ. එතකොට ඒ පද්‍ය පන්තිය. හරි නැත්තම් මේක හරි ලියන්න කියලා තියෙනවා. අපි ගන්න පළවෙනි එක. ඒ මල්කරුවාද බෝධිසත්වයන් විසින් පබාවතින් උදෙසා රූ නගා කරන ද මල් සුඹුලෝ උන්ටම දුන්නේ පබාවතීදී මල් සුඹුලෙහි කුස රජ්ජුරුවන් හා තමාගේ හා නොයෙක් රූ දැක කුස රජ්ජුරුවන් කළ බව දැන කිපී බිමට දැමූ මෙතන සෙසු නගු පෙර පරිද්දෙන්ම වෙහෙසුවිය. ඔන්නෝම තියෙනවා දැන් මේ මල්කරුවාද මසු දහස ගෙන ගොස් බෝධිරත්වයන් දී එපවත් කීයේ බෝධිසත්වයෝ මෙයින් මට අස්ථානයෙන් රන් හොහද්දී. එතකොට මේ කාරණාව ගත්තොත් ඕගොල්ලෝ දන්නෝ කුස ජාතකයේ දැන් පබාවතී කොහොම හරි කසාද බන්දලා දුන්නනේ රවට්ටලා. ඊට පස්සේ අවසානයේ කුස රජතුමාගේ සැබෑ රූපය දැක්කයින් පස්සේ පබාවතී දමල ගහලා ආවනේ ගෙදර. නේ ඊට පස්සේ පබාවතී හොයාගෙන කුස රජතුමා යනවා නේ ඒ නුවරටනේ ඒ ගිහිල්ලා පබාවතිය වෙනුවෙන් එක තැන්වල ඇය දැක ගන්න එක තැන්වල බැල මෙහෙර ගන්නෝනේ මල්කරුවා ගාව වැඩ කරනෝ ඊට පස්සේ නලා මේ මොකද්ද ඒ වගේ එක මල්කරුවා ගාව ඊට පස්සේ දැන් මේ අරක්කැමිය ගාව මාලිගාවේ කියන්නේ මාලිගාව රජතුමාට හා මාලිගාවේ කට්ටියට කෑම සපයනේ එතන බැල මෙහෙරවර කරනවා. එතකොට ඒ අවස්ථාවේ තමයි. එතකොට මතකනේ මේ මල්කරුවා ගිහිල්ලා මල් ගොතලා දුන්නා. ඊට පස්සේ මැටි වැඩ කරන ඒ වගේ ලස්සන මැටි බදුන් හැදුව කුදීගේ අර කට්ටියගේ රූප දාලා මල්කරුවා ඒ ගාවට ගිහිල්ලා එහෙම කරා. රජතුමා හැම අවස්ථාව දැන් හිතන්නකෝ එයා මේව කරන ඒව බොහොම ලස්සනයි. නේ දැන් හිතන්නකෝ දැන් අර මේ අවස්ථාව දැන් අපි මේ ප්‍රශ්නෙත් එක්ක සාකච්ඡා කරනවා. එතකොට සම්පූර්ණ කතාව කියන්නේ. එතකොට ඔන්න ඔය වගේ අවස්ථා ටික තමයි මේකේ තියෙන්නේ. මෙහිදී දැක්වෙන පදේ මල් සුබුල කරන ලද්දේ කවුරුන් උදෙසාද? කියන්නේ මල් නිර්මාණය කරේ මේ කාටද? බෝධිසත්වයන් මේ පබාවතින් උදෙසානේ. බෝධිසත්වයෝ රන් ආපසු දුන්නේ කාටද? කාටද දුන්නේ? මල් කරුවාට. දැන් හිතන්නකෝ මල් ලස්සන්ට ගොතලා ගිනියනෝ රජතුමා ගාව. රජතුමා අහන මල් කරුවගෙන් ප්‍රධාන කවුද මේව හැදුවේ? එයා කියනවා මම කියලා. හැබැයි ඇත්තටම හැදුවේ බෝධිසත්වයන්නේ. ඊට පස්සේ කියනවා අනේ මේ උඹගේ ගෙතුම් මන් දන්නේ නැද්ද? කියපන් මේ කවුද කරේ කියලා රජතුමා ආපහු වුණා. ඊට පස්සේ කියනවා මේ මගේ අතවැසිය වැඩට ඉන්න එක්කෙනා තමයි කුස රජතුමානේ අතවැසිය වගේ වැඩ කරන්න කි වෙස්වාලාගෙන එයා කියලා කියනවා. ඊට පස්සේ රජතුමා මොකද කියන්නේ? ඔහු උඹට අතවැසියෙක් වෙන්න සුදුසු නෑ. උඹ ගිහිල්ලා ඔහුට අතවැසියෙක් වෙයන් කියලා කියනවා. නේ එහෙම කියලා අර මසුරන් වේ සල්ලි සහ තෑගි මේ දේවල් දෙනෝනේ. ඊට පස්සේ ඔන්නේ ඒක ආපහු බෝධිසත්වයන්ට දුන්නයින් පස්සේ ඒවා ආපහු දෙනෝ මල්කරුවට ඒ අය තේරුම් ගන්න එතන ඉඳලත් පබාවතිය දැක ගන්න හම්බ වෙන්නේ නැහැ කියලා. නේ ඒක නිසා මල්සුරු කරන ලද්දේ පබාවතිය බෝධිසත්වය රන් ආපසු දුන්නේ ආපහු මල්කරුවටම දෙනවා. අරක් කැමියා රජුරුවන් වෙත පැමිණියේ කුමක් සඳහාද?
අරක්කැමියා මෙතන අරක්කැමියා රජුරුවන් වෙත පැමිණියේ මෙතන මං දැන් මේ කාරණා ටිකේ මම මේ අවස්ථා ගණනකේව කිව්වා. ඔය මල් කරුව ගාව ඊට පස්සේ අරක්කැමිය ගාව ඒ කාරණා ගණනාවක්ම කිව්වා හොඳේ. එතකොට මේකේ අපි පොඩ ආපහු කිව්වොත් මෙහි දැක්වෙන පද මල් සුමු කරලද පබාවති උත්සාහ බෝධිසත්වයන් රණාපසු දුන්නේ මල් කරුවාට. ඊට පස්සේ ගත්තොත් අරක්කැමිය රජුරුවන් වෙත පැමිණියේ කුමක් සඳහාද කියලා ගත්තොත් ආහාර දීම සඳහා තමයි ආවේ. මෙම කොටසෙන් මතුවී පෙනෙන බෝධිසත්වයන්ගේ චරිත ලක්ෂණ පිළිබඳ විමසීමක් කරන්න. බෝධිසත්වයන්ගේ තත්ත්වයන්ගේ චරිත ලක්ෂණය තමයි. දැන් හිතන්නකො කොච්චර මේ රජතුමෙක් වුණත් එයා උත්සාහයත් ඇරියේ නෑ. දැඩි උත්සාහය යන්න හොඳ චරිත ලක්ෂණයක්. එතකොට මම මේව කෙටියෙන් කිව්වට මේව පොඩ්ඩක් වාක්‍යයක් විදිහට හදලා චුට්ටක් විතර විස්තර කළා. එන පතාංගර හැලි ලියන්න ඕනේ නෑ. චුට්ටක් විතර විස්තර කරලා ලියන්න ඡේදයක් පේලියකින් දෙකකින් වගේ. ඊට පස්සේ දැඩි උත්සාහයක් තිබ්බා අභියෝග ජය ගැනීමේ ස්වභාවය. අන්න චරිත ලක්ෂණ. අභියෝග ජය ගැනීමට අභියෝග මුහුණ දෙන ස්වභාවය අපිට ගන්න පුළුවන් එයාගේ චරිතයේ. දැඩි උත්සාහය අපිට සලකලා බලන්න පුළුවන්. ඊට පස්සේ වගකීම් නිසි ආකාරයට ඉටු කිරීමේ ස්වභාවය. ඔන්න ඔය වගේව තමයි චරිත ලක්ෂණ විදිහට ගන්න තියෙන්නේ. මේක කුස ජාතකයේ ඇසුරින් අහපු ප්‍රශ්නේ. ඊට පස්සේ තියෙනවා නැතහොත් කියලා ගන් තුල තුලානේ අලියා වැටුණු වැවේ සුන්දරහාමිය තරම් පොහොසතිකුණු වේ. තුන්ලාහල්කම බිම වැඩ කර දියෙන් තිබේ. එතකොට මේ පද්‍ය පන්තිය මොකෙන්ද ළමයි? කියහන්කෝ බං පොඩ්ඩක් හරි කටවහගෙන ඉන්න එකෙක් හරි. පොඩක් කතා කරන්න ප්‍රශ්නයක් අහන්නෙත් නැහැ. විදූෂ මේ මොකද්ද පාඩම? ආගන්තුක සත්කාර. ආගන්තුක සත්කාරය. අපිට ආගන්තුක සත්කාරයේදී හම්බුණ අලියා වැටුණු ගන්තුන තුලාලේ ඉඳපු බොහොම සුන්දරහාමි කියන බොහොම දුප්පත් මිනිසෙක්. එතකොට එයා බොහොම ආගන්තුක සත්කාරශීලී. මේ මිනිස්සුන්ගේ ආගන්තුක සත්කාරශීලී ස්වභාවය තමයි කවියට වස්තු විශේෂ වෙලා තියෙන්නේ. එතකොට කතකයා ගිහිල්ලා මේ ඒ ගන්තුන තුලානේ ඒ නිවසට ගියන් පස්සේ මිදුලේ තැඹිලි ගහෙන් ගෙඩියක් කඩලා දීලා සංග්‍රහ කරනෝනේ. එතකොට ඒ අත්දැකීම පෞද්ගලික අත්දැකීමක්. ඒ අත්දැකීම ඇසුරින් තමයි මේක නිර්මාණය වෙන්නේ. අපි බලමු ප්‍රශ්න ටික මේ පද්‍ය පන්තියේ පාදකයේ ඇති අත්දැකීම කුමක්දයි දක්වන්න. අත්දැකීම තමයි අව්‍යාජ ගැමියෙකු සතු නොමසුරු ආගන්තුක සත්කාරශීලී ස්වභාවයනේ. අව්‍යාජ ගැමියෙකු සතු නැත්නම් අව්‍යාජ ගැමියෙකු සතු නොමසුරු ආගන්තුක සත්කාරශීලී ස්වභාවය තමයි මේකට වස්තු විශේෂ වෙලා තියෙන්නේ. ඊළඟට පද්‍ය පන්ති රසවත් කර ගැනීම සඳහා කවියා යොදාගත් බස් වහර කෙබඳුද දක්වන්න. එතකොට මේකේ සරල බස් වහරක් ගැමි කටවහර මුසු බස් වහරක් අනුප්‍රාසය තියනවා. දැන් ඕනනම් තව අපි ගත්තොත් මේකේ ශබ්ද රසය මතුවෙන එලිසමය තුලින් නේ සිව්පදයක් තියෙන්නේ. මේ එලිසමය තියෙනනේ පළමු වර නොවන යුර තරම දුර වියලි දර මේ ශබ්ද රසය මතුවෙනවා. ඒ විදිහට ලස්සන කාව්‍යාලංකාර මේ ලස්සන කාව්‍යෝක්තිය කියන්නේ උචිත පරිදි ඒ කියන්නේ බොහොම ලොකු මේව නෑ. උචිත පරිදි ඒ ලස්සනට සිද්ධි ටික කියලා තියෙනවා නේ. සරල භාෂාවක් ගැමි කටවහරක් එලිසමය වගේ ඒවා අනුප්‍රාසය වගේ ඒවා මෙන්න මේව යොදාගෙන භාෂාව තුළින් රසවත්ව නිර්මාණය කරලා තියෙනවා කියලා ලියන්න. ඊට පස්සේ සුන්දරාමගේ දිවිපේත පිළිබඳ කවියා දක්වා ඇති අදහස කුමක්ද? එතකොට කවියා දක්වලා තියෙනවා දැන් මේක කියනෝනේ පොල් දෙහි දොඩම් ගස් 3-4 කිව්වත්. එතකොට දුප්පත්කම හැමතැනම. එතකොට මෙයා මේ අතික විදියට දුප්පත්කමෙන් පීඩිත පන්තියේ වැඩ කරන මිනිසෙක් නේ දුප්පත් බව කියනවා. ඊළඟට ඊට පස්සේ මොහු අව්‍යාජයි. දැක්ක ගමන් නිකන් බොරු මූණේ දැන් නාගරික ආටෝපේ නාගරික මිනිස්සු මෙහි මූණේ හංගවගෙන ඉන්න ඇත්තටම නැති කිසිම ආරෝපිත හිනාව නෙවෙයි. නිකන් මිනිස්සෙක් දැක්කම යාර අපි කියන්නේ කින්ඩියට hina වෙනවා කින්ඩියට නෙවෙයි නිකන් ඕනවට එපාවට hina වෙන්න ඕන සාමාන්‍යයෙන්. එහෙම නෙවෙයි ගැමි මිනිස්සු. සාමාන්‍ය හදවතින්ම hina වෙනවා කියලා අපි කියන්නේ ඒ වගේ. දැක්ක ගමන් බොහෝම දන්න අඳුන කෙනෙක් වගේ ඉස්සෙල්ලම සිනහවකින් සංග්‍රහ කරානේ. පෙර දැක නොමැති මෙත් සුන්දර හාමිසි මගේ තොරතුරු ඇසු හැටි හිතවිසි. නේ ඒක. ඊට පස්සේ මායන තුරුම සිට පෙන්නූ සිනහකට බොහොම ලස්සනට මේ කිසිම කහටක් නැතුව hina වුණා. එතකොට ඒක තමයි අව්‍යාජ ගැමියෙකු සතු අව්‍යාජ ගැමියෙකු බව මතුවෙන ලක්ෂණේ නේ. සුන්දුප්පත් බව අව්‍යාජ ගැමියෙකු සතු ලක්ෂණනේ. ප්‍රියමනාප පුජ්‍යලේකු බව. එතකොට සුන්දරහාමි අන්නේ වගේ නේ ආගන්තුක සත්කාරශීලී ස්වභාවය අන්නේවා ඒ මේ සීලී ස්වභාවය පෙන්눔 කරන ගැමියෙක් බව. ඊට පස්සේ තමන් ගාව තියෙන ඒ
ආගන්තුක සත්කාරශීලී ස්වභාවය ඒ හොඳ ගුණ යහපත්කම් මුදලට ලඝු නොකරන බව සුන්දරහාමිගේ චරිත තුලින් අපිට කවිය නිරූපණය කරලා තියෙනවා. දැන් සතපහන අහක් දුන්නාන් පස්සේ මෙති දුන්සන 50වත් ඔහු නැත පිළිගත්තේ. ගත්තේ නැහැ. ඒගොල්ලෝගේ ඒව කරන්නේ නැත්තම මානව දයාවෙන් යුතුව ඒව මුදලට ලඝු කරේ නැහැ නගරයේ මිනිස්සු වගේ. ඒකට මේව තමයි සුන්දරහාමිගේ දිව්‍යපේශ ඇසුරෙන් පැහැදිලි වෙන්නේ. ඔවා ලියන්න. ඊළඟට මෙම් පද්‍ය පන්තියේ දැක්වෙන පරිදි ආගුන්තුකයන් කෙරෙහි ගැමියන්ගේ ආකල්පය කෙබඳුදැයි විමසීමක් කරන්න. නේ ආගන්තුකයන් ගැමියෝ ආගන්තුකයන්ට සැලකීම යුතුයකමක් විදියට තමයි සලකන්නේ. එතකොට කිසිම බලාපොරොත්තු ආර්ථිකමය හරි එකකින් මොනවා හරි වාසියක් තකා නැතුව ඒක යුතුයකමක් විදියට සලකලා සැබෑ මනුෂ්‍යත්වයේ ගුණාංගයක් විදියට සලකලා ඒ මිනිස්සු හැම ආගන්තුකයන්ට එක්කම කතා බහ කරනෝ සිනහ වෙනෝ පුළුවන් උපරිමයෙන් සංග්‍රහ කරනවා. ඒක තමයි ගැමියන්ගේ ආකල්පය. ඒක බොහොම ගුණවත්කමක්. ඒක බොහොම මනුෂ්‍යත්වයේ මනුස්සකම් ලක්ෂණයක්. ඔන්න ඕක තමයි ආකල්පය. ඊපස්සේ ඔන්න ඔය කාරණා ටික බොහොම ලස්සනට පැහැදිලි කරලා ලියන්න ලකුණු 25ක් හම්බ වෙනවා. හරි. එතකොට ඒක දෙක කොටස. ඊළඟට තියෙන්නේ විචාර ප්‍රශ්න ටික. නේ විචාර ප්‍රශ්න ටික ලියන්න තියෙන්නේ. 4 දක්වා ප්‍රශ්න වලින් තෝරාගත් ප්‍රශ්න දෙකකට පමණක් පිළිතුරු සපයන්නලු. දෙකකට ලියන්න. පළවෙනි දෙක 15ක් තියෙනවා. 15 ප්‍රශ්න ටික තියෙන්නේ. අපි බලමු පළවෙනි එක අහනෝ පබාවතී කෙරේ පාඨක සිත් තුළු උපහාසය ජනනය කිරීමට ජාතක කතාකරු සමත් වී ඇති ආකාරය පිළිබඳ උදාහරණ සහිතව විමසන්න. ඔගොල්ලෝ දන්නවා පබාවතී කෙරේ හැමතිස්සෙම මේ කියන්නේ ගොඩාක් වෙලාවට උපහාසය ලක් වෙච්ච හාස්‍යයට ලක් වෙච්ච තැන් තියෙනවා. හාස්‍යයට ලක් වෙච්ච තැන් තමයි අර ඇත්තලේදී ඇතිලත්තියකින් ගහනෝ නේ. අස්සලේදී අස්බෙට්ටකින් ගහනෝ. ඊට පස්සේ දැන් පොකුණේදී මම මේ සිද්ධි ටික පොයින්ට් ටික කියන්නේ ඒවට අදාළ උද්ෘත ඕගොල්ලෝ දැන් ওই මේවා මං කී එකපාර ලියා ගන්න බැරි නම් රෙකෝඩ් එක අහලා හරි ඒව ලියාගෙන උද්ෘත හොයලා ලියාගෙන ඒව ලියන්නේ. ඊට පස්සේ දැන් හිතන්නකෝ දැන් උපහාසය දැන් අපිට මෙතනක් ගන්න පොකුණේදී දිය රසුසෙක් කියලා බය වෙලා නේ. බය වෙලා විරාන්ත වෙලා 100ක් නැතු. ඒතකොට සමහර වෙලාවට එතන යම්කිසි උපහාසයකුත් ලක් තියෙනවා. ඊට පස්සේ තව ගත්තොත් අර කුද විසින් පබාවතියට බැන වැදුණු අවස්ථාව නේ කොපුලතෙහි මේ එතන ඒකේ රන්රුවටනේ ගැව්වේ බැන වැදුණු අවස්ථාව අර මෙහෙම එකක් තියෙන්නේ ඉක්බිති කුදත් ලංව ලනු අල්ලාගෙන නේ පින්මද නොකීකරු තැනැත්තිය තීගේරුව කාට කුමක් කෙරේද අපි තොපගේ රූපයෙන් කාබී සිටීද අර බෝධිසත්වයන්ගේ ගුණ වර්ණනා කරද්දි බනින්න ගත්තනේ මතකනේ අර බෝධිසත්වයන් නැත්තම් කුසලතුමා කුදීට කිව්වයින් පස්සේ ගිහිල්ලා ආමන් වැඩේ කරලා දෙන්නම් කියලා ගිහිල්ලා වර්ණනා කරන්න ගත්තා. ඊට පස්සේ අරය බැන්නා. ඊට පස්සේ දැන් කුදත් බැන්නා. එතකොට එයා උපහාසයෙන් ලක් වෙනෝ නිකන් බන්නනේ උඹගේ රූපයෙන් අපි ඇදලා කාලේ ඉන්නේ නෑනේ උපහාසයෙන් ලක් වෙන තැන. ඊට පස්සේ තව ඕන්නම් ගත්තොත් අර මවත් බනින කෙල්ලතෝ චණ්ඩාලෙකද නේ අවසානයේ මේ අර මේ කුසලතුමා ඇවිල්ලා ඉන්නේ කියලා කිව්වයන් පස්සේ නේ විස්තර දැනගත්තාම අම්ම බනිනෝනේ තාත්තත් බනිනෝනේ ඔබ චණ්ඩාල පහත් කුලයක එකෙක්ද නැත්තම් වෙන හීන පර ජාතිකයේද කියලා බනින. එතකොට අන්න උපහාසයට ලක් වෙන තැන් පබාවතීග. එතකොට ඒ උදාහරණ ලියන්න පුළුවන්. එතකොට ඒ ටික ලියලා පැහැදිලි කරා නම් ඒකේ ලකුණු ඔක්කොම ගන්න පුළුවන්. දෙවෙනි එක මේ පස්වෙනි ප්‍රශ්නේ වෙසක් පාන කෙටි කතාවේ අවස්ථා හා සිද්ධි නිරූපණය කෙටි කතාවේ සාර්ථකත්වයට බෙහෙවින් නිවහල් වී ඇත. අවස්ථා හා සිද්ධි නිරූපණය දැන් ඒ කියන්නේ මේකේ එක එක අවස්ථානේ ළමා ලෝකයේ සම්බන්ධ සිතුම් පැතුම්නේ මේකෙන් ප්‍රධාන වශයෙන්ම නිරූපණය වෙන්නේ. ඒතකොට ඒක ප්‍රධාන අවස්ථා නැත්නම් සිද්ධි ටිකක්. ඒ කියන්නේ සිද්ධි නිරූපණයේ සාර්ථකව නිරූපණය කරන. ඒ කියන්නේ අත්දැකීමට ගැළපෙන විදියට ඒ අවස්ථාව නැත්නම් සිද්ධිය නිරූපණය වෙන්න ඕන. අත්දැකීමට ගැළපෙන. අත්දැකීම මේ ළමා ලෝකයේ සම්බන්ධ එකක් නම් මේ විසක් කූඩුවක් හදද්දී ඒක ගිනිගෙන විනාශ වෙන එකක් නම් ඒකට ඒ අත්දැකීම ගැළපෙන මේක නිරූපණය කරන්න සුදුසු අවස්ථාවේ පැයි තියෙන්නේ. එතකොට හොඳ අවස්ථානේ. අර දැන් හිතන්නකෝ සහෝදරයෝ සාමාන්‍ය රණ්ඩු වෙන එක ඇත්තම ස්වභාවයක් නේ. අව්‍යාජ ලක්ෂණයක්. එතකොට අර නංගි අලුතෙන් ඇඳුමක් ඇඳගෙන ආවන් පස්සේ ඉරිසියාවක් හිතුණා මෙයාට. මෙයා මොකද්ද කරේ? මල්ලි මේ රණ්ඩුනා. මොකද්ද කිව්වේ?
පොඩ්ඩක් එයත් එක රණ්ඩුවට ආවනේ. පියරු දැම්මට මුහුණේ ගඳ යනවේ. කටේ හැටි කිරියප්පගේ හුඹු කට වගේ ඔහොම කිව්වනේ. එතකොට අන්න ඒ වගේ අවස්ථා හොඳට ලස්සනට නිරූපණය කරලා තියෙනවා. ඊට පස්සේ අර කූඩුව ගිනිගත් අවස්ථාව නංගිත් එක රණ්ඩු වෙන අවස්ථාව ඊළඟට ගත්තොත් කූඩුව ගිනි ගන්න අවස්ථාව ගත්තත් ඒ කියන්නේ අප අයියාගේ බැනියම් මත නිවීමට තැත් කරන අතර ගිනිගත් කූඩුවකින් ගින්න පැතිරීමෙන් විශාල ඔන්න ඔහොම තියෙන. එතකොට ඒ අවස්ථාව එතකොට ඒ වෙලාවේ බොහොම බය වෙන්නේ මල්ලි හිතන මැරෙයි කියලා අයියනේ. ඊළඟට ඒ අවස්ථාව නේ ගොඩක්ම හිතන්නේ. එතකොට ගින්න පැතිරිලා ගියේ ලස්සනට ඒ අවස්ථාව ටික රසවත්ව නිරූපණය කළ තියෙනවා. තව හොඳම අවස්ථාවක් තමයි දැන් අර අයියගේ අතට බෙහෙත් දාගෙන එක්කගෙන අවස්ථාවේ අර කරත්ත රෝදේ ඇහෙනවත් එක්කම දැන් මෙයා හිතනවා මේ අයියා මැරිලා ඇති මලමිනිය තමයි කරත්තේ ගේන වැත්තේ කියලා බොහොම බය වුණානේ. බය වෙලා ඒ ළමා ලෝකේ හිතන විදියනේ අනියත බියකින් කටයුතු කරන ආකාරය නේ අනියත බියකින් පසු වෙන ආකාරය ළමා ලෝකේ ළමයින්ගේ ලක්ෂණයක්. ඒකට අන්නේ අවස්ථාව ඒකනේ අත්දැකීමට උචිත දෙයක් නේ ඒක නිරූපණය කරන්නේ සිද්ධිය ලස්සනට අලංකාරවත්ව විචිත්‍රත්ව කෙටි කතා කරුවා ගෙන හැර දක්වා තිබේ කියලා අන්න ඒ වගේ අවස්ථා ටික පැහැදිලි කිරීමක් කරන්න තියෙන්නේ. එහෙම කරොත් මේකේ උපරිම ලකුණු සංඛ්‍යාවක් ගන්න පුළුවන්. හරි. අපි යනවා ඊළඟ ප්‍රශ්නයට 6 පොදු ජන ජීවිතය මැනවින් නිරූපණය කිරීමට ජන කවියා සමත් වී ඇති ආකාරය. පොදු ජන ජීවිතය. පොදු ජන ජීවිතය ඒ කියන්නේ සාමාන්‍ය මිනිස්සුන්ගේ ජීවිතය. මේ නැත්තම් රජතුමාගේ හරි පාලකයා හරි මේ බොහොම සැප සම්පත් වලින් ඉන්න එහෙම එකක් නේ. සාමාන්‍ය මිනිස්සුන්ගේ ජීවිතය ගැන මොනවද තියෙන්නේ? දැන් පොදු ජන ජීවිතය හාට ගැලපෙන ප්‍රධානම එකක් තමයි කෘෂිකර්මාන්තය හැපදුණු ආර්ථිකයක් තිබ්බනේ මේ ගැමිය තුල. එතකොට මේ ජනකවි අපි දන්න ජනකවි පාඩම ජනකවි සිංහල ජනකවි පාඩමේ තියෙන කවි ටිකක් තියෙන. ඒ වගේ උදාහරණ දාලා ලියන්න ඕන. එතකොට ප්‍රධානම එකක් තමයි කෘෂිකර්මාන්තය හැපදුණු ආර්ථිකයක් තිබ්බා. නේ රිදීෙන් තනාලා රත්තරන් ඔබාලා කැල්ලි කෙටේ ආදායක් ඇත්තේ. එතකොට කෘෂිකර්මාන්තයේ මිනිස්සු ඒව බොහොම ඒ ආයුධාම්පන්න වලට පවා ගෞරවයක් දීලා සැලකුවා. එතකොට අන්න ඒක අපිට මේ ආර්ථිකය හා සම්බන්ධ මේ මිනිසුන්ගේ පොදු ජන ජීවිතයේ ලක්ෂණයක්. ඒක නිරූපණය වෙනවා කියලා ඒ උදාහරණ දාලා ලියන්න පුළුවන්. ඊළඟට හේන් ගෝවගාව නේ ලස්සන හිමවතේ මාවි පැසෙන්නේ දුක් දෙන අලිය ඇතුන් පන්නා හරින්න ඔහොම තියෙන්නේ. එතකොට මේ මිනිස්සුන්ගේ පොදු ජනයාගේ ජීවිතේ හේන්නක් ගිහිල්ලා හේන් රැකලා පැල් රැක හේනකට ගිහිල්ලා තමන්ගේ වගාව ආරක්ෂා කරගෙන මේ පොදු ජන ජීවිතයේ ලක්ෂණ. ඊට පස්සේ පොදු ජනයා ඒ ගැමියන් තුල තිබ්බ ප්‍රධාන වශයෙන් මොනවද විශ්වාසනේ පත්තිනි දෙවියන් ඒ වගේ තිබ්බනේ යසසින් වැඩි පත්තිනි කද තෙන්නේ කෝල්මුර කවි තිබ්බා. එතකොට ඕව තමයි පොදු ජන ජීවිතයේ තියෙන ලක්ෂණ ඕව දාලා ලියන්න පුළුවන් තව ඕන තරම් තියෙනවා. හරි. එතකොට ඒකටත් ඔන්න මම කිව්ව ප්‍රධාන පොයින්ට් ටිකක්. ඒ ටිකෙන් එක ලියා ගන්න පුළුවන්. හත්වෙනි කලගිය වෙන්න මොක වැඩිතුමා උපදේශ පැහැදිලි කිරීම සහ සත්ව චරිත හා ඒවායේ ක්‍රියාකාරම යොදාගෙන ඇතේට උදාහරණ තුනක් ඇසුරින් දක්වන්න. මාරම ලේසි ප්‍රශ්නයක් ඕගොල්ලෝ දන්නෝනේ. උදාහරණයක් කියන්නම්. ඒ කියන්නේ සත්ව චරිත පැහැදිලි කරලා ඒ තුලින් තමයි ගුණධර්ම ප්‍රකාශ කරන්න හැම වෙලාවෙම සමහර වෙලාවට උත්සාහ ගන්නනේ කවිය. දැන් උදාහරණයක් ගත්තොත් කුරිරු ගොර සතුන්ගේ දලගෙහි විසය නේ. ඕව කියන්නේ මදුරු මැසිකලන්ගේ තුඩගෙහි විසය නේ. රුදුරු නුහුසුවන්ගේ දලගෙහි විසය මොකක්ද හොම කියනවනේ මට එකපාරට මතකත් නැහැ මේ නපුරු දුදනන්ගේ සියලංගේ විසය නේ. අන්න සත්ව චරිත කියලා පෙන්නලා තමයි මේ නපුරු අසත්පුරුෂ මිනිසුන්ගේ මේ ලක්ෂණ පැහැදිලි කරේ නේ. එතකොට අන්න උපදේශක සමාජගත කරන්න අලගෙන මුතුවා සත්ව චරිත යොදාගත් ආකාරය. ඊළඟට නොහින් සුවඳ විහිදෙන කස්තුරි නිවල අර මුවන් පිළිබඳව පැහැදිලි කිරීමේ කවිය. ඒකෙන් අපිට ඒ උදාහරණෙ අරගෙන අපිට සත්ව චරිත යොදාගත්ත කියලා තහවුරු කරන්න පුළුවන්. තව එක් ගත්තොත් පරිසුරු පබදනන් සෙවි පමණින් මහරු බෙලනිදු මද ඔන්න ඔහොම තියෙන්නේ. එතකොට ඒකෙත් ලස්සන සත්තු ගැන අසුරින් තමයි මේ කවියත් තුලිනුත් උපදේශ සපවන්නේ. එතකොට හරි ලේසි ප්‍රශ්නයක්. ඒ උද්ෘත දාලා පැහැදිලිව තව අපිට තුන කිව්ව සාමාන්‍යයෙන් 4ක් ලියන්න. තව උද්ෘත ඕන තරම් තියෙනවා. ඒවා දාලා පැහැදිලි කරගත්තොත් අපිට මෙන්න මේ විදියට ප්‍රශ්න පත්‍රය කරගත්තොත් ලකුණු උපරිම ලකුණු සංඛ්‍යාවකට යන්න පුළුවන්.